ලයිට් එක එන සිවිලිමද ඈ කාබනේට් තාප වියෝජනය බලන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය බලන්න ඕන අවසාන වශයෙන් සෝඩියම් නයිට්‍රේට් ඔන්න ඔය විදිහට පළවෙනි කාණ්ඩේ මේගොල්ලන්ගේ තාප වියෝජන බලන්න ඕන දෙවෙනි කාණ්ඩේ ගත්තම අපි මැග්නීසියම් ගෙන් ගමු ලිතියම් ගෙන් ගත්තත් මේ විදිහට තමයි වෙන්නේ මැග්නීසියම් ගෙන් මම කියන්නම් මැග්නීසියම් බයිකාබනේට් එයාගේ මොකක්ද තියෙන්නේ මොකද වෙන්නේ ලවඩ උඩ උල අපේ උන්දේ ආරවන්දන් ලයිට් එන සිවිලිමද ඈ සිවිලිම කඩම් වටන කියලා කියන්නේ ඒක මේ හැමතැනමත් වෙන්න පුළුවන් දෙයක්ද ඒක නෑ නේ ඒක ඉස්සරහා මෙහෙ වුණා මෙහෙම හැමතැනම ඒ පාර මොකක්ද වෙලා තියෙන්නේ මොකද ඈ සතෙක්ද අප්පට උඩ සිවිලිම කඩන සතෙක් වෙලා දෙන්න කලවැද්දෙන් ඈ කලවැද්ද හරියට හරි ඔන්ලයින් ළමයි රෝටරියට කලවැද්දෙක් ඇවිල්ලා ඌ සිවිලිම කඩන්න විමුණ වැටලා ඌ දැන් හැමතැනම දුවනවා මල්ලක් කෙලියයි කනමු මදයි හොලා ඌට පිස්සු වගේ ඇති කවදාවත් රැට නෑනේ මෙහෙම කොහෙද ඌ දැන් ආවෝ ඒ වුණා ඊතාව මතක සහගත නයිට් එකක් වෙනවා මල්ලක් කෙලිය ඔන්ලයින් ළමයි ඔයගලන්ට ඇහෙන්නේ නෑනේ මුන් තනින්දර හූ තියනවා කියන කලවැද්ද වැදී යනවා අල්ලා කෙලියයි සර්ට හිනා තමයි ඌට මොකක් හරි කරලා එලවන්න මෙහෙට වෙවන්න බා වන්දෝයි අර කලවැද්ද පොඩ්ඩක් බලන්න ඔන්ලයින් ළමයි වන්දෝයි අද මෙහෙ ඉන්නේ අපිට සහාය දක්වන්න ඇවිල්ලා ඉන්නේ කලවැද්ද කොහොමද අල්ලන්නේ පල්ලෙනින් ළමයින්ට ෆෝන් එකේ ටෝච් එක පල්ලට අල්ලන්නද කියන්නේ ඕගොල්ලෝ ෆෝන් එකේ ෆ්ලෑෂර් එක ඔන් කරලා එහෙම ඩෙස්ක් එක යටට අල්ලන්නලු හැමෝම ගෑන් ළමයින්ට මොකද ඒගොල්ලෝ ගියල් ඌ ගිහිල්ලා ඌ ගිහිල්ලා මෙතනින් ගියාලු ඌ දොරෙන් ගියාද එළියට ඌ දන්නවද මේ පැත්තේ ඒ කියන්නේ දොරෙන් ඌ අර සිවිලෙන් ආපු එක විතරයි උට වැරදුනේ ඒ කියන්නේ කලින් දවස්වල සිවිලෙම කඩන් වැටෙන්නේ නැතුව ඇදිනේ ඌ දොරෙන් ගිහිල්ලා ළමයි එළියට මේක මරු නයිට් එකක් කරනවා කලබල කරන්න එපා ඒ කලවැද්දෙන් නෙවෙයිනේ කලබල කරන්න එපා කියන්නේ ඌ නෑ ඒ කලවැද්දෙද්ද හරි කලවැද්දිය ආව් නෑ ඔතත් සුපුරුදු මානසිකක් දෙන්න මොකද තුන්නේ නෑනේ උන්ට කියන්නේ කලවැද්දාගෙන් පාර කැමර ලක්කු ළමයි නැද වැදිනේ ඌ සිවිලෙම අඩාන බිමට වටනවා ඌට නම් ඔය කියන්නේ අපිට මොකක් හරි ඌගේ මානසිකත්වය දන්නව දැන් හැමෝම ඌ ගැන කතා කරනවා ඌට අවුල් නැති දැන් හැමෝම දැනගත්තා ඌ ගැන ඌ සිවිලෙම වැටුණා කියලාත් දැක්කා හැමෝම ඒ කියන්නේ නැත්තම් මේක සාමාන්‍ය රැයක් වුණා නම් කවුරුත් දකින්නේ නෑනේ ඌ වැටෙනවා ඌ අමාරුවෙන් නැගිටි නැගිටලා යයිනේ ඉතින් මේ දෙනෝ දහකොයි ඔන්ලයින් ඉන්න 25 30ක් විතරයි හැම එකම දන්නවා දැන් කලවැත්තට වෙච්ච දේ ඌගේ මම හිතන්නේ ජීවිත කාලෙම ඌ නෝන්ඩි කරයි අනිත් කලවැද්දෝ ටික අන්න ඔබ ඉන්නවා YouTube එකේ කියනවා ඉතින් හරි ආව ඇති කලවැදි කතාව තව ටික රෑ වෙලාව නම් හරි ඒ කියන්නේ නිදිමත වෙලාවකට වගේ ආවනම් ඌ අපිට මේවා කරගන්න ඕනේ මේ වෙලාවේ වැඩක් නැහැ ඌ කලවැද්ද ඔව් උට දැන් ලැජ්ජා හිතලා ඇති හරි ආව තව පොඩ්ඩක් රෑ වෙලාවේ වාන්දර එකට වගේ එන්න තිබ්බා එහෙම ආව එකපාරක් මීයක් අද මොනවද දන්නේ
ඒම කලින් පූසෝමීයෙන් මේක ගිහින් තියෙනවා. කලවැද්ද ෆස්ට් ටයිම් අපිට ආවේ. හොඳයි. මෙමරියා. හරි ආයෙම සරක් අපි මේ වැඩේට යමු. හරි රස් ඉවරයි දැන්. ආයෙ එන්නේ නැහැ කලවැද්ද. ඌ සෙට් එකක් තරම් එයිද දන්නේ නැහැ. තනියෙන් ඇවිල්ලා ඉතින් ප්‍රශ්නේ උනේ සෙට් එක රෝක් කරගෙන එයි කට්ටිය. අඩෝ